දෙහිවල කළුබෝවිල තියෙන ග්‍රෑන්ඩ් 7 DSM රෙස්ටෝරන්ට් එකෙන් තමයි අද අපි ඕගලන්ට වීඩියෝ එක ගේන්නේ. ඉතින් අද අපි වීඩියෝ එකට ගෙනල්ලා තියෙන්නේ මික්ස් නූඩල්ස් එකක්. Uber Eats එකෙන් තමයි ගෙන්නුවේ, මෙහෙම තමයි ආවේ. ඉතින් large portion එකක් තමයි අපි Uber Eats වලින් order කරේ. ඉතින් ඔන්න ආවා box එක. ග්‍රෑන්ඩ් 7 DSM එකේ ඔක්කොම details ඔන්න තියෙනවා. ඉතින් අපි ඕපන් කරලා බලමු ග්‍රෑන්ඩ් 7 DSM රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කළුබෝවිල මික්ස් නූඩල්ස් එක කොහොමද කියලා. ඉතින් බොක්ස් එක ඕපන් කරාම අපිට ඉස්සෙල්ලාම ග්‍රේවි එකක් පේනවා. අපි ඊළඟට බොක්ස් එකේ තියෙන නූඩල්ස් එකත් ඕපන් කරමු. ඉතින් මේක මික්ස් නූඩල්ස් එකක් නිසා චිකන්, සොසේජස්, ප්‍රෝන්ස්, දැල්ලෝ එහෙම එනවා. ඉතින් බොක්ස් එක ඕපන් කරාම මෙහෙම තමයි තිබ්බේ මික්ස් නූඩල්ස් එක ග්‍රෑන්ඩ් 7 DSM රෙස්ටෝරන්ට් එකේ. ඉතින් අපි මේක ප්ලේට් එකකට දාගෙන බලමු කොහොමද පෝෂන් සයිස් එක එහෙම කියලා. ඉතින් ඔන්න මං ගෙනාවා ප්ලේට් එකක්, දාගෙන බලමු ප්ලේට් එකට. ඉතින් බොක්ස් එක ඕපන් කරපු ගමන්ම පේනවා ප්‍රෝන්ස් එහෙම හොඳට තියෙනවා මේ මික්ස් නූඩල්ස් එකේ. ඉතින් අපි ඉස්සල්ලාම චිලි පේස්ට් එක දාගමු ප්ලේට් එකට. දැන් අපි දාගමු නූඩල්ස් එක ප්ලේට් එකට. ඉතින් ඕගලන්ට පේනවා ස්පූන් එකෙන් ප්ලේට් එකට දාගෙන පාට මික්ස් අයිටම්ස් එහෙම තියෙනවා. ඉතින් ඔන්න මන් දැන් ප්ලේට් එකට කන්දක් වගේ පුරව ගත්තා. ඒත් තව බොක්ස් එකේ නූඩල්ස් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි ආවේ දෙහිවල කළුබෝවිල තියෙන ග්‍රෑන්ඩ් 7 DSM රෙස්ටෝරන්ට් එකේ මික්ස් නූඩල්ස් එක. මේකට සීෆුඩ් අයිටම්ස්, මීට් අයිටම්ස් එහෙම හොඳට මික්ස් වෙලා තියෙනවා. ඒ වගේම මේකට ග්‍රේවි එකකුත් එනවා. ඉතින් කන්දක් වගේ බෙදාගත්තට පස්සේ බොක්ස් එකේ තව ඉතුරුත් වෙලා තියෙනවා. ඉතින් රෙස්ටෝරන්ට් එකේ ඩීටේල්ස් මගේ හැරිච්ච කාට හරි ඕනේ නම් ඔන්න තියෙනවා රෙස්ටෝරන්ට් එකේ ඔක්කොම ඩීටේල්ස්. අපි නම් මේක ගෙන්නුවේ Uber Eats වලින්. Uber Eats එකේ ප්‍රයිස් එක වෙන්නේ මෙන්න මෙහෙමයි. Uber Eats ෆීස් ඔක්කොමත් එක්ක ෆුල් ප්‍රයිස් එක වෙලා තියෙන්නේ 1266යි. බලමු කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා. නූඩල්ස් එකේ ප්‍රයිස් එක 1550යි. Uber Eats ප්‍රොමෝෂන් එකකින් ඩිස්කවුන්ට් එකක් හැදිලා තිනවා 450ට. ඉතින් Uber Eats එකෙන් ගෙන්නුවොත් ඕගලන්ට ප්‍රොමෝෂන් එකට අඩුවට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව වීඩියෝ බලන්න අපේ YouTube channel එක වන Mr. Walker Ceylon එක subscribe කරලා තියාගන්න. ඒකෙන් මේ වගේ තව වීඩියෝ තියෙනවා, ඒවත් නරඹන්න. අපේ වීඩියෝ වලට like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ තව වීඩියෝකින් අපි ආපහු හමු වෙමු. එතකම් bye bye.